මේ මරු වැඩක් වුණා. මේ I was teaching the first person's point of view to my kids. මම මේ ළමයින්ට උගන්වු ගන්න හිටියා first person's point of view. ඒ කියන්නේ අපි සිංහල කියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය. ඔය අතරේ generally when I'm teaching English literature I take some examples from Sinhala literature too. ඔය මම තාත්‍රායි විශ්වාස කරන දෙයක් තියෙනවා සිංහල සාහිත්‍ය ඉගෙන ගන්නේ නැතුව ඉංග්‍රීසි සාහිත්‍ය විතරක් ඉගෙන ගන්න එකේ තේරුමක්. ඉතින් සාමාන්‍ය සිංහල සාහිත්‍යයේ මම ඔකට උදාහරණ ගනිද්දී මට මාරු කවියක් හම්බුණා. මේක ඩෙල්ෂාන් පතිරත්න ලියපු කවියක්. අපි හැමෝම අහලා තියෙන කවියක්. මේක තියෙන්නේ කලියුගයේ කුමාරයා කවි පොතේ. ඒකේ තියෙනවා දෙවියන්ගේ වැළපිල්ල කියලා කවියක්. ඒක දෘෂ්ටි කෝණ දෙකකින්. දෙකම first person's point of view. දැන් මේක තමයි මට දරුවන්ට කියන්න ඕන වෙච්ච දේ the first person's point of view. ඉස්සල්ලාම කාන්තාවක් ගැහණිය කියනවා කතරගම දෙයි හාමුදුරුවනේ මගේ මිනිහට තව ගෑණියෙක් ඉන්නවා අපිට විතරක් නෙමෙයි යා හිතේ හැටියට ඒ ගෑනටත් සල්ලි වේදම් කරනවා. මහා බල ඇති කදිරතොරඳුනි මගේ මිනිහව දෙන්න බේරා එපින් බලෙන් ඔබ වහන්සේට අනේ බුදු බව ලැබේවා. කතරගම දෙයියෝ ඔළුව කහකා කල්පනා කරනවා මේ ඔළුව කහකා කල්පනා කරන එක මේ කවි පොතේ නැහැ නමුත් we feel it අපිට ඒක දැනෙනවා එහෙම තමයි යා කියන්නේ නැත්te කියලා. කොහෙදෝ දොර ඉඳන් කාගේදෝ ගෑණියක් මොරදී කන්න ලව්වක් කරනවා වට්ටියක් පළතුරු පුරවගෙන සුවඳ දුම් මල් පහන් අරගෙන වැළපෙමින් හඬමින් වියෝවින් විලාපය නුඹේ අතෝරක් නැති අසරණීමට ඇහෙනවා. මං කියලා මක් කරන්නද බවල තේන ඔබ දන්නේ නැතුව ඇති. කතරගම දෙයි හාමුදුරුවන්ටත් ගෑනු දෙන්නෙක් ඉන්නවා. මේ තමයි හාස්‍යයේ උපරිම තැන. The climax of the sarcasm. ඉතින් ඒ කවි ගැන හොයන්න ගිහිල්ලා මට තව මරු කවි දෙකක් හම්බුණා දෙවියෝ ගැනම කියවෙච්ච කවි දෙකක්. දැන් මේ කවිය දැන් මම පොඩ්ඩකට කලින් කියපු කවිය කතරගම දෙවියෝ ගැන කියවෙද්දී මේ කවි දෙකම විභීෂණ දෙවියෝ ගැන ලියවිච්ච කවි දෙකක්. විභීෂණ දෙවියන්ට උලකොඩේ දේවියට දරුවෙක් දෙන්න කියලා පණිවිඩය අරන් ගියානේ සැලලිහිණියා. මේ සැලලිහිණි සංදේශය ලියන්නේ තොටගමේ රාහුල හාමුදුරුවෝ. ඉතින් එක කවියක් තමයි ප්‍රසිද්ධම කවියක්. මේක මීළඟ මීවිත කවි පොතේ රුවන්බන්දු ජීව ලියන කවි. රුවන්බන්දු ජීව ලියනවා සැලලිහිණියෝ නුඹට කොයිතරම් සතුටක් ඇද්ද? උලකොඩේ දේවියට පුතෙක් ලැබිලාලු අන්න සැලලිහිණියෝ නුඹට කොහොම සතුටක් ඇද්ද? ඔහොම තමයි කවිය පටන් ගන්න. මේකේ මං කැමති සැලලිහිණියා කියන කොටස අහන්න. සැලලිහිණියා කියනවා මේ අසාපන් මිතුර මම ගෙදර නැති අතර ගැරණිපතයෙක් ඇවිත් වනසලා මගේ ගෙදර. පොඩි දුවගේ පියාපත් බිම තිබුණි හැමතැනම ඒ දුකට ලය පැලී මිය ගිහින් මගේ සොඳුරු. උලකුඩේ දේවියත් රජතුමත් හිමි නමත් ශෝක පණිවිඩ තුනක් එවා තිබුණා මිසක මගේ හිත හැදෙන්නට පුංචියට හරියමක් කියා යන්නට ආවේ නෑ මල ගෙදර. ඉතින් බරපතල සමාජ යථාර්ථයක් බන්දු ජීව හරි ලස්සනට කියපු විදිය. ඊළඟ කවිය මට හම්බ වෙන්නේ ඒත් විභීෂණ දෙවියන් වහන්සේයි උලකුඩේ දේවිය සම්බන්ධම කවියක්. මේක ලියන්නේ නන්දසිරි කිඹිය හෙට්ටි කිමිඳුන් එයාගේ ගජමුතු සහ කඳුළු පොතේ 40 වෙනි කවිය. ඒකේ තියෙනවා නුඹ ගිහින් හිමි නමට කියාපන් මගේ දුක. උලකුඩේ දේවියට පුතෙක් ඉල්ලා යදින විභීෂණ දෙවියනේ රැගෙන ආවෙමි හසුන. සුරත්පල්ල ගෙනාවෙමි දම පඳුරු වල වැඩුණු කෝණුඹේ දෙවි පුතා පුරුට ගී බලියදී. දැන් මේ සැලලිහිණිය අහනවා විභීෂණ දෙවියන්ගෙන් කෝ ඔබේ දෙවි පුතා. දැන් මේ අනිත් උන්ටත් දරුවෝ දෙන්න ලෑස්ති වෙලානේ ඉන්නේ. එතකොට ඔබේ පුතා ඉන්න පැයිනේ. කෝණුඹේ දෙවි පුතා පුරුට ගී බලියදී. විභීෂණ දෙවියා කියනවා මෙහෙම සැලලිහිණියෝ උඹට විකාරද නන්දොඩන මටත් දරු පලනවත මගේ පූර්වේ පවින. දේවතා වියත් මල යකින්නක වෙස් රැගෙන උපවාසයක් අන්න කෑම බීමත් නොගෙන. නාවිෂට පා ඇඟිලි තුඩු තබා පිරිමදින මහා බඹා නොවේ මම දූ පුතුන් පිළිසිඳින. මගේ ඔළුව ගිනිගත්ත වෙලාවක මට එවන ගිනි කබල ඔතන ඇති දමාපන් ඔය හසුන. ගුරුගමක් කරගන්න රහල් හිමි බැහැදක තොටගමුවේ යන්න මම හිටියේ ළඟ දවසක. බොහෝ අය දැනගති ලීවොතින් හසුනක නුඹ ගිහින් හිමි නමට කියාපන් මගේ දුක. ඉතින් හත් වෙලව්වේ විභීෂණ දෙවියන්ටත් එයාගේ දුක කියන්න සිද්ධ වෙලා තියෙන්නේ තොටගමුවේ හාමුදුරුවන්ටමයි. මේ නූතන කවියා අර අතීත සිද්ධිය දකින අපූර්ව. ඒක නිසා කවි හරි අපූර්ව තැන්. ඉතින් මං කියන්නේ අපි මම ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන ගුරුවරයෙක් හැටියට ඉංග්‍රීසි සාහිත්‍ය විතරක් නෙමෙයි දරුවන්ට දෙන්නට ඕනේ. අපි සිංහල සාහිත්‍යයත්
සිංහල සාහිත්‍යයේ මේ අමයුරු රසතැන් කතා කරන්නට ඕනේ. ඉතින් ආයේ මේ වගේ කවි ටිකක් එක්ක ඉස්සරහට හම්බ වෙමු.